අද සමස්ත රටේම ඉන්න දූෂණ විරෝධී කිරිබත් කාලා සතුට සමරන්න ඕන දිනයක් මේ ආණ්ඩුවේ දැවැන්තම වංචාව වෙන බහලුම් 323ක් පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීමේ වංචාව පිළිබඳ පරීක්ෂණ කටයුතු අල්ලස් කොමිසම අදින් ආරම්භ කරා වගේ ප්‍රකාශයක් ලබාගෙන ඒ වගේම අර ජපන් දෙප්පා ඇත්තටම දූෂණ විරෝධී පුද්ගලෙක් නම් අදත් වයින් බෝතලයක් තනියෙන් බීලා මේ මහා ජයග්‍රහණය සැමරිය යුතුයි. ඇත්තටම දූෂණ විරෝධීද නැද්ද කියන එක නම් මම දන්නේ නැහැ. ජනවාරි මාසයේ සිද්ධ වුණු මේ බහලුම් 323 වංචාව මාස 9කට පස්සේ හරි විමර්ශනයක් ආරම්භ වීම ගැන අපි සතුටු වෙනවා. එතෙන්දී දැන් මේ බහලුම් වල අපි දන්නවා එදා මේ බහලුම් නිදහස් කිරීමේ කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරපු සීවලී අරුක්කොඩ මහතා රේගුවේ මාධ්‍ය ප්‍රකාශක ලෙස මාධ්‍ය ඉදිරියට ඇවිත් කිව්වේ මේ බහලුම් වල මත්ද්‍රව්‍ය ආයුධ බාල ඖෂධ නොමැති බවට අපි වග කියනවා සහතික වෙනවා. මොකද ඉතිහාසයේ කවදාවත් වරාය හරහා මත්ද්‍රව්‍යවත් අවිආයුධවත් පැමිණ නැහැ කියලා. එතුමා ඒ ප්‍රකාශය කරන කොටත් දැකෝ සමන්ගේ අයිස් හදන රසායනික ද්‍රව්‍ය අඩංගු බාලුම් දෙක ඒවරාය හරහාම පැමිණ අවසන්. ඒ වගේම මේ පිළිබඳ සොයා බලන්නට පත් කරපු මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පත් කරපු පරීක්ෂණ කමිටුව නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත් කරපු පරීක්ෂණ කමිටුව විසින් ඉතා සාධනීය වාර්තාවක් දීලා මේ වාර්තාවේ 28 වෙනි පිටුවේ ඉතා වැදගත් දෙයක් වෙනවා. ඒ තමයි බහලුම් 323 නිදහස් කළේ පැවති තදබදයට විසඳුමක් ලෙස බවට පරීක්ෂණයේදී අපට නිරීක්ෂණය නොවිය. එහෙනම් මේ බොරුවක් කරලා තියෙන කියලා වාර්තාවේ කියනවා. ඊළඟට කියනවා 27 වෙනි පිටුවේ මෙසේ පරීක්ෂාවකින් තොරව නිදහස් කරමින් ක්‍රියාපටිපාටියෙන් බැහැර වීමට අධ්‍යක්ෂ ජෙනරාල් වරයාට පනතෙන් බලය ලබා දී නැත. 29 වෙනි පිටුවේ කියනවා මේ අයට අභ්‍යන්තර පරීක්ෂණයක් කරලා දඬුවම් ලබා දී යුතුයි කියලා. දැන් ආණ්ඩුව මොකද කරේ? සීවලී අරුක්කොඩ මහත්තයාට දඬුවම් දෙනව වෙනුවට ජනාධිපතිතුමා මොකද කළේ? එතුමට අධ්‍යක්ෂක ජෙනරාල් කැමතුරට උසස් වීමක් දුන්නා. විශ්‍රාම ලබන්න මාස 3ක්වත් තිබ්බේ නැහැ. එයාට වඩා තව ජේෂ්ඨ දෙගුණෙක් සිටියේදී දඬුවම් කරන්න නිර්දේශිත පුද්ගලයාට උසස් වීම දීම හරහා ආණ්ඩුව මොකද රටට දුන්න පණිවිඩය? අපි දූෂිතව රකින්නවා අපිට ඕන දේ කරනවා නම් කියන එක. මේ දූෂණය සම්බන්ධයෙන් අද අපි අල්ලස් කොමිසම පැහැදිලි කරලා සාක්ෂි සහිතව පෙන්නලා දුන්නා. හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් නෝනිස් මහත්මයා ජනවාරි මාසයේ 29 වෙනිදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා කියනවා විමල් රත්නායක ඇමතිතුමා වරාය කටයුතු භාර ඇමතිවරයා සහ වරායේ බහලුම් තදබදයට විසඳුම් සෙවීමේ කමිටුවේ සභාපතිවරයා ලෙස තමන්ට දුන් උපදෙස් අනුවයි කටයුතු කළේ කියලා. විමල් රත්නායක ඇමතිතුමාට එහෙම උපදෙස් දෙන්න බලයක් නැහැ. ඒ නිසා විමල් රත්නායක ඇමතිවරයා වහාම ගෙන්වලා ප්‍රශ්න කරන්න කියලා අපි අල්ලස් කොමිසමෙන් ඉල්ලා සිටියා. ඒ වගේම ජනිත් කොඩිතුවක්කු වරාය භාර නියෝජ්‍ය ඇමතිවරයා ජනවාරි මාසේ 15 වෙනිදා කියනවා අපි මේවා නිදහස් කරන්න උපදෙස් දෙන්නේ කියලා. ජනවාරි මාසේ 24 වෙනිදා කියනවා මේ බහලුම් නිදහස් කිරීම පිළිබඳ ආණ්ඩුව වක්කීම බාර ගන්නවා කියලා. ඒ නිසා නියෝජ්‍ය ඇමතිවරයා කොහොම ගෙනල්ලා ප්‍රශ්න කළ යුතුයි කියලා අපි අල්ලස් කොමිසමට ප්‍රකාශ කළා. තුන්වෙනුව මේවා නිදහස් කරන්න කටයුතු කරපු ඒ වගේම මේවා මත්ද්‍රව්‍ය නැහැයි කියලා ජාතියට සාතිකයක් දුන්නා. අංජනන් දේවිගේ එකම පුත්‍රයා වන සීවලී අරුක්ගොඩ මහත්මයාවත් වහාම අල්ලස් කොමිසමට ගෙනල්ලා පරීක්ෂා නොකර 323 තුල ආයුධ මත්ද්‍රව්‍ය නැහැ කියලා රටට සාතිකයක් දුන්නේ කොහොමද කියන එක ගැන ප්‍රශ්න කළ යුතුයි කියලා අපි අල්ලස් කොමිසමට කිව්වා. ඒ වගේම විපක්ෂීය දේශපාලකෙක් අල්ලස් කොමිසමට ගෙන්නන විට අල්ලස් කොමිසමේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා අපිට ලැබෙනවා. අද අහවලා කියනවා, හෙට අහවලා කියනවා මාධ්‍ය ආවරණ දියෝ කියලා.
විමල් රත්නායක, ජයන්ත සෙනීරත්න, සීවලි අරුණගොඩ රටේ ජනාධිපති අබ්දුල් දිසානායක රජතුමා කියන අය මේ අල්ලස් කොමිසමට මේ පිළිබඳ ප්‍රශ්න කරන්න ගෙන්නන විට මාධ්‍ය ආවරණය ලබා දෙන්න ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.